දත් බුරුසුව අපිට ඉතාම වැදගත් උපකරණයක්. දත් අතර රැඳෙන කෑම කැබලි ඉවත් කර ගැනීමට, ඒ වගේම දත් මැලියම් ඉවත් කර ගැනීමට. මුලින්ම කෙඳි සහිත දත් බුරුසුවක් පාවිච්චි කරා කියලා ආරංචි වෙන්නේ වර්ෂ 1600 දී පමණ චීනයේ. අද වෙනකොට දත් බුරුසුවට ඉහළ වෙළඳපොළ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා විවිධ ආකාරයෙන් විවිධ ප්‍රමාණ වලින් විවිධ හැඩයන්ගෙන් අපිට දත් බුරුසු වෙළඳපොළ තුල මිලදී ගන්න තියෙනවා. අපි බලමු මේ අතරින් අපිට වඩාත්ම දත් මදින්න හොඳම ගැලපෙන දත් බුරුසුව තෝරගන්නේ කොහොමද කියලා. කොහොම වුණත් ideal toothbrush ඒ කියන්නේ පරිපූර්ණ toothbrush එකක් නැහැ. නමුත් American Dental Association එක මගින් සඳහන් කරලා තියෙනවා හොඳ දත් බුරුසුවක තියෙන්න ඕන ලක්ෂණ මොනවද කියලා. අපි දැන් ඒ ගැන චුට්ටක් කතා කරලා බලමු. toothbrush එක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. head එක, shank එක, handle එක. එහෙම නැත්නම් හිස කොටස, ගෙල කොටස සහ අල්ලගන්න මිට. මෙතනින් වඩා වැදගත් වෙන්නේ කෙඳි සහිත හිස කොටස. කෙඳිවල ඝනකම අනුව toothbrush වර්ග තුනක් තියෙනවා. soft, medium, hard කියලා. අපි මෙතනින් නිතරම තෝරගන්න ඕන soft bristle. ඒ කියන්නේ මෘදු කෙඳි සහිත දත් බුරුසුවක්. එතකොට toothbrush එක soft එකක් නම් එක කෙන්දක ඝනකම සාමාන්‍යයෙන් 0.2 mm වගේ වෙන්න ඕන. medium එකක් නම් 0.3 mm වගේ වෙනවා. hard එකක් නම් ඒක 0.4 mm වගේ ප්‍රමාණ වලින් යුක්ත වෙනවා. medium සහ hard toothbrush අපිට එච්චරම හිත කරවන්නේ නැහැ. එමගින් දත් වලට සහ විදුරු මස් වලට හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ brush එකේ කෙඳිවල උස එක සම මට්ටමේ පිහිටන්න ඕන, flat වෙන්න ඕන. එක සමාන උසක් නොවන කෙඳි තියෙනවා නම් ඒ toothbrush එච්චර සුදුසු වන්නේ නැහැ දත් මැදීමට. ඊළඟට කෙඳිවල කෙළවර කොටස රවුම් හැඩයකින් යුක්ත වෙන්න ඕන. මේ දකින්න පුළුවන් වන්නේ විශාලනය කරන ලද රවුම් කෙඳි සහිත දත් බුරුසුවක කොටසක්. රවුම් නොවන කෙඳි වලින් දත් වලට සහ විදුරු මස් වලට හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ කෙඳිවල උස ගත්තාම සාමාන්‍ය මිලිමීටර 10ක් 12ක් අතර ප්‍රමාණය වෙන්න ඕන. කෙඳි පිහිටන ආකාරය ටෆ්ට් ආකාරයෙන් පිහිටන්න ඕන. ඒ කියන්නේ අර පඳුරු වගේ තමයි තියෙන්න ඕන. මේ ආකාරයේ ටෆ් දෙකත් හතරක් ප්‍රමාණයක් එක පේලියක තියෙන්න ඕන. ඒ වගේ පේලි 5ත් 12ත් අතර ප්‍රමාණයක් වගේ තියෙන්න ඕන. ඒ වගේම එක ටෆ් එකක කෙඳි 80ක් පමණ වගේ තියෙන්න ඕන. ඊළඟට හිස කොටසේ ප්‍රමාණය. මේක දත් බුරුසුව තෝරගන්නකොට තමාගේ මුඛයේ ප්‍රමාණය අනුව එහෙම නැත්නම් වයස අනුව තමයි තෝරගන්න ඕන. සාමාන්‍ය පොඩි ළමයෙක් නම් කුඩාම දත් බුරුසුවක්, ටිකක් වැඩි එක්කෙනෙක් නම් තරමක් විශාල දත් බුරුසුවක්, ඒ වගේම අවුරුදු 12ට වැඩි වගේ නම් වැඩිහිටි දත් බුරුසුවක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හිසේ ප්‍රමාණය වයස අනුව බලපුවාම සාමාන්‍යයෙන් මේ වගේ තමයි ආසන්න වශයෙන් තියෙන්න ඕන. ඒ වගේම සමහර දත් බුරුසු සමහර රටවල් වල වයස අනුවත් කාණ්ඩ කරලා තියෙනවා. වයස අවුරුදු 3ට අඩු අයට 3 ඉඳලා 6 වෙනකන්, 6 ඉඳලා 9 වෙනකන් මේ ආදී වශයෙන් තියෙනවා. ඊට පස්සේ ෂෑන්ක් එක එහෙම නැත්නම් ගෙල කොටස මේක සාමාන්‍යයෙන් කෙලින් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් නැමිලා වගේ තියෙන්නත් පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් නැමිලා වගේ තියෙනවා නම් අපිට කෙලවරම දත් මදින්න පහසු වෙනවා. ඊළඟට හැන්ඩල් එක එහෙම නැත්නම් මිට මේ කොටස හොඳ grip එකක් සහිතව ලිස්සා නොවන ආකාරයෙන් දත් මැදීමට පහසු වන ආකාරයෙන් තියෙන්න ඕන. අද වෙනකොට වෙළඳපොලේ toothbrush වලට විශාල ඉල්ලුමක් තියෙනවා. ඔය විස්තර කරපු ලක්ෂණ සහිත toothbrush අපිට වෙළඳපොලේ ඕනෑ තරම් මිලදී ගැනීමට තියෙනවා. ඒ වගේම මෙම ලක්ෂණ බුරුසුව අසුරණයේ අපිට සඳහන් කරලා තියෙනවා. කෙඳි සම මට්ටමේ නොවන medium එහෙමත් නැත්නම් hard toothbrush වලින් දත් වලට සහ විදුරු මස් වලට හානි වෙන්න පුළුවන්. මේ දකින්න පුළුවන් වෙන්නේ ඒ වගේ දත් සහ විදුරු මස් වලට හානි වූ අවස්ථාවක්. ඒ වගේම භාවිතා කරන දන්තාලේපය හා මදින විදිහ අනුව මේක තවත් වැඩි වෙන්න පුළුවන්. දත් මැදීමෙන් පමණක් අපිට දන්ත රෝග, දත් නරක් වීම සම්පූර්ණයෙන් වළක්වා ගන්න බෑ. ඒකට අපේ ආහාර රටාවත් වෙනස් කර ගන්න ඕන. ඒ වගේම toothbrush එක පාවිච්චි කරන්න ඕන ඒ සඳහා සුදුසු දන්තාලේපයක් සමග. ඊළඟට toothbrush එකක් තෝරගන්නකොට soft bristle එහෙම නැත්නම් මෘදු කෙඳි සහිත දත් බුරුසුවක්, ඒ වගේම කෙඳි සම මට්ටමේ තියෙන දත් බුරුසුවක් තෝරගන්න වග බලා ගන්න.